අද අපි අරන් ආවිත් තියෙනවා අලුත්ම වටිනා වීඩියෝ එකක්. නැවට වගේම ගොඩබිම ආයටත්. නැවක ගින්නක් ඇති වුණොත් අපි මොකද කරන්නේ? ගොඩබිම වගේ එළියට පැනලා දුවන්නද? ගිනි නිවන හමුදාවට කතා කරලා එනකන් වතුර ගගා ඉන්නද? වරාය කිට්ටුවක හිටියොත් නම් පිටින් සහාය ගන්න පුළුවන්. ඈත මුහුදේදී අපට සිද්ධ වෙනවා ගින්න පාලනය කරන්න. ගින්න නිවන්න. අපිට කියලා දීලා තියෙන විදිහට ගින්නක් ඇති වෙන්න ප්‍රධාන සාධක තුනක් බලපානවා. ඔක්සිජන්, තාපය, දහන සුළු ද්‍රව්‍ය. එයා හීට් පුවර්. අපි මේකට කියනවා ෆයර් ට්‍රැන්ගල්. අලුත් සොයා ගැනීම් වලට අනුව කෙමිකල් චේන් රියැක්ෂන් කියලා තවත් සාධකයක් එකතු වෙලා තියෙනවා. ඕනෑම ගින්නක් ඇති වෙන්න මේ කරුණු එකතු වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒ වගේම ගින්න නිවන්න මේ සාධක වලින් එකක් අයින් කළාම අපිට පුළුවන් ගින්න නිවන්න. ඒකනේ ඔය වතුර ගහන්නේ ගිනි නිවන හමුදාව වෙilla. හැබැයි ඉතින් හැම ගින්නටම වතුර ගහලා හරියන්නේ නැහැ. තෙල් වලින් ඇති වෙලා තියෙන ගින්නකට වතුර ගහන්න ගියොත් ගින්න තවත් වැඩි වෙනවා. නොදැනුවත්කම නිසා ගොඩක් අනතුරු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඊට අදාළ ගින්න නිවන්න පාවිච්චි කරන ගිනි නිවන කාරකය සහ ගිනි පන්තිය අඳුර ගන්න ගිනි නිවන උපකරණ සම්මත වර්ණ සහ කෝඩ් එකකින් නම් කරලා තියෙනවා. මෙන්න මේ වගේ. දැන් අපි බලමු නැවේ පයපයිට කෙනෙක් විදියට මගේ රාජකාරිය නැවේ ගින්නක් ඇති වුණොත් අපට ගින්න නිවන්න පාලනය කරන්න ගින්න ඇති වුණ තැනට යන්න වෙනවා. එතනදී අපි පාවිච්චි කරන විශේෂ ඇඳුම් කට්ටලයක් තියෙනවා ෆයර්මන් අවුට්ෆිට්. හුස්ම ගැනීමේ පාවිච්චි කරන උපකරණ තියෙනවා SCB self contained breathing apparatus. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ SCB එක චෙක් කරලා ඇඳුම් ඇඳගෙන අපි ගින්න පාලනය කරන්න යන්න වෙනවා. දැන් බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ඕනේ. සිලින්ඩර් එකේ ඩැමේජ් තියෙනවද? ස්ට්‍රැප් කැඩිලාද? හෝස් ඩැමේජ් වෙලාද? මුලින්ම කර යුතු කාර්යය තමයි ඒක. ඕනේ විෂුවල් චෙක් එකක් පොලි චෙක් එකක් අපි ඉස්සල්ලාම දාන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ ප්‍රෙෂර් එක කොච්චරක් තියෙනවද කියලා. ප්‍රෙෂර් ගේජ් එක තමයි මේක. ප්‍රෙෂර් ගේජ් එක චෙක් කරන්න මේ වෑල් එක අරින්න ඕනේ. මෙතන තියෙන වෑල් එක සිලින්ඩරේ වෑල් එක. බලමු අපි අරින්න කලින් මතක තියාගන්න ඕනේ මේක මෙන්න මේ බටන් එක පුෂ් කරන්න. පුෂ් කරා අරින්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා බාර් 250ක් ප්‍රෙෂර් එක තියෙනවා. ප්‍රෙෂර් එක චෙක් කරලා බලන්න ඕනේ මේකේ හෝස් ලීක් එක. හෝස් ලීක් එක බලන්න මෙතන වෑල් එක වැහුවා. වෑල් එක වහලා අපි ටිකක් වෙලා බලනවා මේකේ ප්‍රෙෂර් ගේජ් එක දිහා. ප්‍රෙෂර් ගේජ් එක දිහා බලපුවාම ප්‍රෙෂර් ඇරෝ මාක් එක ඩවුන් යනවා නම් මේ හෝස් ලීක්. හෝස් ලීක්. එම යන්නේ නැත්තම් ස්ටඩි තියෙනවා නම් හෝස් ලීක් එකක් නැහැ. ඊට පස්සේ අපි බලනවා ලෝ ප්‍රෙෂර් එලාම් එක. ලෝ ප්‍රෙෂර් එලාම් එක බලන්න අපි එයා රිලීස් කරන්න ඕනේ. එයා රිලීස් කරපුවාම මෙන්න මෙහෙම රතු මාක් එකට කට් මාක් එකට එනකොට අනිවාර්යයෙන්ම එලාම් එකක් ඇහෙනවා. ලෝ ප්‍රෙෂර් එලාම් එකක් එනවා කියන්නේ අපිට escape වෙන්න වෙලාවක් දීලා තින්නේ ඒකයි. රතු පාක් එක එලාම් එක එනවනම් අනිවාර්යයෙන්ම එළියට එන්න ඕනේ. ලෝ ප්‍රෙෂර් එලාම් චෙක් කරා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ෆේස් මාස්ක් එක. ෆේස් මාස්ක් එකේ සීල් ටෙස්ට් එකක් කරන්න ඕනේ. සීල් ටෙස්ට් එක කරන්නේ එහෙම තියලා ෆුල් සේව් කරලා තියෙන්න ඕනේ. මේව තියලා මෙතනින් අත වහගෙන ඉතින් අත වහලා ඉවලට අදින්න හුස්ම ගන්න. හුස්ම ගන්නදී හුස්ම ගන්න අමාරු නම් ලීක් එකක් නැහැ. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ස්ටෙප් පහක් තියෙනවා චෙක් කරන්න මේක අදින්න කලින්. අදින ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඕ හෑන්ඩ් මෙතඩ්. කන්දියලා මේ ස්ටෙප් තද කරන්න ඕනේ. තද කරා එතන බෙල්ට් එක දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක එක අඳින ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි කෝඩ් මෙතඩ්. කෝඩ් මෙතඩ් එක පාවිච්චි කරන්නේ මෙතනින් ගත්ත කෝඩ් එකක් දානවා වගේ
කොහම දැම්මා දාලා මේ ස්ටෙප් එක ඇද්දා ඒක දැම්මා දාලා ඉතින් තද කරගන්න තියෙනවා ෆුල් කිට් එක මන්දින විදිය බලමු අපි. මෙතෙන්දී අපි අනිවාර්යයෙන් දැනගතු එකම දෙයක් තියෙනවා මාස්ක් එක දාන්න කලින් සිලින්ඩර් වැල් එක ඕපන් කරලා තියෙන්න ඕනේ නැත්නම් ඉතින් හුස්ම ගන්න බැරි වෙනවා. තව දෙයක් තමයි ගින්න තියෙන තැනට ඇතුල් වෙන්න කලින් ඔක්සිජන් බෝතලය පාවිච්චි කරන්න පටන් ගන්න. ගින්න තියෙන තැන දොර ටච් කරලා බලනවා ගොඩක් රස්නේ නම් විවෘත කරන්න යන්නේ නැහැ. පහලින් දුම එනවද බලනවා. දොර ටිකක් විවෘත කරලා බලනවා ගින්දර එළියට එනවද? දුම් වැඩිද? ඒ බලලා තමයි දොරට මුවා වෙලා දොර විවෘත කරලා ඇතුල් වෙන්නේ. ගින්න තියෙන තැන අනුව ඒකට අදාළ ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් අරගෙන තමයි ඇතුල් වෙන්නේ. සීමිත රූපරාමු යටතේ අද අපේ වැඩසටහන මෙතන ඉවර කරන්න සිද්ධ වෙනවා. මං හිතනවා අලුත් දෙයක් දැනගන්න ලැබුණා කියලා. වෙනද වගේම හදවතින් ප්‍රාර්ථනා කරනවා මට මෙන්න ඔබට අච්චයි. අනිවාර්යයෙන්ම ගින්න නිවන්න යන්නේ ෆස්ට් ටීම් එක විදියට දෙන්නේ. සෙකන්ඩ් ටීම් එක විදියට තවත් දෙන්නෙක් රෙඩි වෙලා ඉන්නවා. ඒගොල්ලෝ එළියට ආපුවාම අනිත් දෙන්න යන්නේ.